ඉතින් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලුම දෙනාට. අන්න යාළුවනේ වෙනදා වගේම SMS සෝම් ශුරුක් නාලිකාවෙන් අදත් ඔයාලව හම්බ වෙන්න අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට අද මම ගෙනලා තියෙනවා සුපිරි වීඩියෝ එකක්. ඉතින් අද යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ වෙනද නම් අපි සාමාන්‍යයෙන් දෙපැත්තට බාලා තියෙන වහලවල් වල මුදුන් ගන්න හැටි මම කියලා දීලා තියෙනවා. මුදුනක් කපා ගන්න විදිය. ඉතින් යාළුවනේ මට හිතුණා ඔයාලට වැඩි තේරුමක් නැති වෙයි මෙන්න මේ වගේ හැඩයට කපලා තියෙන, ඒ කියන්නේ මූල පරාලයක් ගිහිලා තියෙන තැනක මුදුන් වහලයකට මුදුන කපා ගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද එහෙනම් මේ මුදුන කපාගෙන අපි ලස්සනට පිළිවෙලට මේ මුදුන් ෂීට් එක වහගන්නේ කියලා. ඉතින් යාළුවනේ අපිට මේ වැඩේට ඕන වෙනවා මේකට අවශ්‍ය වෙන තනි දිග මුදුන වගේම අඩි 2ක විතර මේ වගේ පොඩි මුදුන් කෑල්ලක්. ඉතින් මේ මුදුන් කෑල්ල තමයි අපි ප්‍රයෝජනට අරගෙන අපි හරියටම මේ මුදුනේ හැඩේ තියෙන මේ ඇන්ගල් හැඩේ හරියටම කපා ගන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අද මේ මුදුන් ෂීට් එක හරියටම මේ මුදුන් කෑල්ල පොඩි අඩි 2ක මුදුන් කෑල්ලක් උපයෝගී කරගෙන මේ කපා ගන්න කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ ෂීට් එක අපි මුදුන් ෂීට් එක මේ පැත්තෙන් එන ෂීට් එකයි මේ පැත්තෙන් එන ෂීට් එකයි ඒ කපලා තියෙන ඇන්ගල් එක හැඩේ. ඉතින් යාළුවනේ අපිට මේ හැඩයම උපයෝගී කරගන්න පුළුවන් අපේ මුදුනේ හැඩේ අරගන්න. ඉතින් යාළුවනේ කොහොමද ඒක කරන්නේ කියලා බලමු. ඔයාලට මේ වගේ මුදුන් කෑල්ලක් අරගෙන යාළුවනේ මෙන්න මේ විදිහට මේ හැඩේ අපිට මේ මුදුන් කෑල්ලට ගන්න වෙනවා. මෙන්න මේ විදිහට අපි තියාගෙන මේකේ මුදුන හරි උඩට වෙන්න මේ මුදුනේ උඩ මට්ටම මේ විදිහටම තුන් පොලකින් විතරම අපි හරි ගස්සගෙන අපිට පැන්සලෙන් මෙන්න මේ විදිහට මාක් එකක් දා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ විදිහට මම මාක් කරගත්තා. අපි ඒ වගේම යාළුවනේ මේක එහා පැත්තේ මේ පැත්තත් යාළුවනේ මේ විදිහටම ඒ හැඩේ අපි අර ගන්නවා. හරි. අපි මේ පැත්තේ හැඩෙත් යාළුවනේ මෙන්න මේ විදිහට පැන්සලෙන් මාක් කරගත්තා. අපි දැන් යාළුවනේ මේක කතුරෙන් මේ තියෙන හැඩේ මේ විදිහට කපා ගන්න ඕන. යාළුවනේ අපි මේක අපි අඳගත්ත විදිහට කපාගෙන තියෙනවා. අපි දැන් මේකට තියලා බලමු කපාගත්ත එක තියෙනවද හරියටම කියලා. හරි යාළුවනේ ඔන්න අපි කපාගත්ත හැඩේ ඒ විදිහට ලස්සනම තියෙනවා. ඉතින් අපි දැන් මේ කෑල්ල ප්‍රයෝජනට අරගෙන තමයි අපි අපේ අවශ්‍ය මුදුන් ෂීට් එක අපි ගානට ඇඳගෙන කපා ගන්න. ඉතින් අපි ඒකත් කරලා බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. යාළුවනේ අපි මුදුන් ෂීට් එක අපි මේකෙන් හරි මැදින් තියාගෙන තියෙනවා. ඉතින් යාළුවනේ අපි කපාගත්ත කෑල්ලක් තියෙනවා. ඉතින් අපි මේ කෑල්ලේ උඩු පැත්තට වෙන කොටසේ පුංචි මාක් එකක් දාගත්තා. මොකද මේක එකම විදිහේ දෙපැත්තේ
අපිට පැත්ත හරියට හොයාගන්න අමාරු වෙන නිසා ඔයාලත් ඒ විදිහටම කරගන්න. ඉතින් අපි යාළුවනේ මෙන්න මේ කෑල්ල කපාගත්ත එක කොටස මෙන්න මේ විදිහට තියාගන්න. හැබැයි යාළුවනේ ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ මුදුන ගත්තාම මේ මුදුන හරියටම සෙට් වෙන්නේ මෙතන නෙවෙයි හරියටම මේ මුදුන යාළුවනේ සෙට් වෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. මේක කෙලින් ඔයාලට ඇහැ කියලා බලා ගන්න පුළුවන්. එතකොට අපි මේක චුට්ටක් තව ටිකක් උඩට කරනවා. නමුත් අපිට තාම මෙතනින් උඩ කරන්න වෙන්නේ මෙතන හැප්පෙන නිසා අපි මුදුන චුට්ටක් මේ විදිහට ආපහු නැවත මුදුනින් පොඩි කොටසක් අයින් කරගන්නවා. අපි මේ කොටස පොඩ්ඩක් අයින් කරා මොකද අපිට මේක මාක් කරගන්න මේ බැලුව මෙතන හැප්පෙන නිසා. හරියට. ඔන්නයල්නේ මේ විදිහට තමයි අපිට මුදුන දැන් මෙතන තියාගන්න වෙන්නේ. මෙන්න මේ මුදුන හරියටම කපලේ වෙච්චාම මෙන්න මෙතෙන්ට පහත් වෙන්න ඕනේ. ඒක පේනවා ඉතින්. එතකොට යාළුවනේ මේක නිකම්ම අනිත් කොටස් ටික මේ විදිහටම හැදෙනවා. ඉතින් යාළුවනේ අපි මෙන්න මේ විදිහට අපි මේකට මේ විදිහට මාක් කරගත්තා. එතන ඉඳලා අපි පොඩිගත් විදිහටම ඔයාලා නිතරම බලන්න මේ මුදුන කැපිලා කරනකොට මේ විදිහට මෙතෙන්ට එනවද කියලා. එහෙම ආවේ නැත්නම් යාළුවනේ අපි කපලා ඉරුණාට පස්සේ මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට යාළුවනේ දිගටම අපි මාක් කරන් ගිහිල්ලා එහා පැත්තත් මේ විදිහට මාක් කරලා ඉවරලා තමයි යාළුවනේ මේක කපන්නේ. අපි බලමු මේ ටික කොහොමද කරන්න කියලා. නැලන අපි එක පැත්තක් නම් දැන් මාක් කරන් ඉවරයි. අපි දැන් අනිත් පැත්තත් ඒ විදිහට මාක් කරගමු. හරියල්නේ අපි එහෙනම් මේක මාක් කරගෙන ඉවරයි. ඉතින් අපි බලමු මේක මාක් කරගත්ත විදියට අපි කපාගෙන
අපිට අවශ්‍ය විදියට මුදුන සෙට් වෙනවද කියලා. මාක් කරගත්ත මුදුන ඉතින් කපන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න. තාමත් වීඩියෝ එක බලන්නේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක අවසානයේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරන්න, comment කරන්න, යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් අද මම ඔයාලට වීඩියෝ ටිකක් හදිස්සියේ තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. පුංචි පාඩුකම් බොහොමයක් ඇති. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් එහෙම මගේ වීඩියෝ බලලා ගොඩක් සාර්ථක වෙච්ච අය ගොඩාක් ඉන්න මට කතා කරලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් කරලා තියෙනවා, කතා කරලා මගෙන් සහාය අරන් තියෙනවා. ඉතින් මේ වගේ මගේ යාළුවෝ ඔක්කොම ජය වේවා කියලා එහෙනම් මේ වීඩියෝ එකෙනුත් ලොකු අවබෝධයක් ලබා ගන්න කියලා ඔයාලට කියනවා. ඉතින් අපි බලමු නම් මේ ටික කපලා කොහොමද අපේ මුදුන සාර්ථකව අපිට කරගන්න පුළුවන්ද කියලා. යාළුවනේ අපි මේ පැත්ත කපා ගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ වැඩේ සාර්ථකයි කියලා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ පැත්තට ඉවත් කරගන්න තමයි. ඉතින් ඔයාලට මම හිතන්නේ මම කරපු වැඩේ ගොඩක් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් කියලා හිතනවා. මේ සම්බන්ධව මේ වෙනකන් බොහෝ දෙනෙක් මේ විදිහට කපා ගන්න එක දැනගෙන හිටියේ නැහැ කියලා මම හිතන්නේ. දැනගෙන හිටපු කට්ටියත් ඇති, නැතුවම නෙවෙයි. ඉතින් දන්නේ නැති අයටයි මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපිට මේ වගේ හැඩ මුදුනක් කපා ගන්න ලේසිම ක්‍රමය තමයි, හරිම ක්‍රමය තමයි මෙන්න මේ විදිහට කපා ගන්න එක. ඉතින් අපි අනිත් පැත්තත් කපලා බලමු. අපිට මේ පැත්තෙත් මේ විදිහටම වැඩේ ලස්සනට එයිද කියලා. යාළුවනේ මේ පැත්තත් සාර්ථකව අපි කපාගෙන තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේකට රිවට් ටික තියාගෙන වැඩේ ලස්සනට එනවද කියලා.
ඉතින් ඔන්න අපේ මුදුනේ වැඩේ නම් අපි සාර්ථකව කරගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ මුදුනක් ඔයාලට සවි කරන්න හම්බුනොත් සවි කරන්න වුණොත් මගේ මේ වීඩියෝ එක බලාගෙන ඔයාලට ලස්සන අවබෝධයක් අරගෙන මේ වැඩේ ලස්සනට පිළිවෙලට කරන්න පුළුවන්. ඉතින් පුංචි දෙයක් මතක් කරනම් නැවත සැරයක් ඉතින් මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ ඔයාලට දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like කරන්න, යාළුවන්ට share කරන්න. ඉතින් මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ එකක් අරන් අපි ඉක්මනට ආයෙත් ඔයාලා ගාවට එනකම් අතර අපි ගිහිල්ලා එන්නම්. එහෙනම් මගේ යාළුවෝ සියලුම දෙනාට ජය වේවා.